සමාන්තර ශ්‍රේණි ආශ්‍රිත ගැටලුවක් සාකච්ඡා කරමු. මෙන්න ගැටලුව රූපය දැක්වෙන්නේ ක්‍රීඩාවක් සඳහා සකස් කරන ලද ඍජු ධාවන පතයක බෝල 20ක් තබා ඇති ආකාරය. මෙන්න රූපය. එස්සේ සිටින ක්‍රීඩකෙක් ක්‍රීඩාව ආරම්භ කර පළමු බෝලය වෙත දිව ගොස් එම බෝලය රැගෙන නැවත එස්සට දිව ගොස් බෝලය එහි තබයි. අනුතුරුව දෙවෙනි බෝලයේද එසත රැගෙන එයි. මේ ආකාරයට වරකට එක බැගින් බෝල 20ම එසත රැගෙන එයි. ප්‍රශ්නේ පළවෙනි කොටස පළමු දෙවෙනි තෙවෙනි බෝල එසත රැගෙන ඒමේදී ක්‍රීඩකයා දිව යන දුර පිළිවෙලින් සමාන්තර ශ්‍රේණියක අනුයාත පද තුනක ඊටන බව පෙන්වන්න. දෙවෙනි කොටස 16 වෙනි බෝලය එසත රැගෙන ඒම සඳහා දිව යන දුර කොපමණද? තුන්වෙනි කොටස මේ අන්දමට 20 වෙනි බෝලයක් එසත රැගෙනීමේදී දිව යන මුළු දුර කිලෝමීටර් භාගය නොඉක්මන බව පෙන්වන්න. හරි. අපි එවනම් එක් කොටසට වෙන වෙන පිළිතුරු සාකච්ඡා කරමු. හරි අපි එවනම් මුලින්ම බලමු ගැටලුවෙන් අපිට ලබා දෙන තොරතුරු. ක්‍රීඩාවක් සඳහා සකස් කරන ලද ඍජු ධාවන පතයක බෝල 20ක් තබා ඇති ආකාරය රූපයේ දැක්වෙනවා. මේ බෝල දෙකක් අතර පරතරය මීටර 1යි. එහෙම නැත්නම් අනුයාත බෝල දෙකක් අතර පරතරය මීටර 1යි. පළමු බෝලය ක්‍රීඩාව ආරම්භ කරන x ලක්ෂය අතර දුර මීටර 3යි. දැන් x ලක්ෂයේ සිටින ක්‍රීඩකේ පළමු බෝලය වෙත දිව යනවා. බෝලය රැගෙන නැවත එස්සත දිවවිත් බෝලේ එක්සිය රඳවනවා. ඒ ආකාරයට දෙවෙනි බෝලයේද එස්සත රඳවනවා. ඒ වගේම තුන්වෙනි බෝලයේද එස්සත රඳවනවා. මේ ආකාරයට වරකට එක බැගින් බෝල 20ම එස්සත රඳවනවා. හරි. දැන් අපේ ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහනවා පළමු දෙවෙනි සහ තුන්වෙනි බෝල එස්සත රැගෙන ඒමේදී ක්‍රීඩකයා දිව යන දුර පිළිවෙලින් සමාන්තර ශ්‍රේණියක අනුයාත පද තුනක පිළින්න බව පෙන්වන්න. එතකොට පළමු බෝලයේ එසට ගෙනීමේදී දෙවෙනි බෝලයේ එසට ගෙනීමේදී තුන්වෙනි බෝලයේ එසට ගෙනීමේදී ක්‍රීඩකයා දිව යන දුර සමාන්තර ශ්‍රේණියක අනුයාත පද තුනක පිළින්න බව පෙන්වන්න කියලා කියනවා. හරි. එහෙනම් මුලින්ම බලමු පළමු බෝලයේ එසට ගෙනීමේදී ක්‍රීඩකයා දිව යන දුර සොයා ගන්න. x වල සිටින ක්‍රීඩකයා පළමු බෝලය වෙත දිව යනවා. එතකොට එයා ගමන් කරන දුර 3යි. නම් බෝලය රැගෙන නැවතත් s වෙත දිව එනවා. එතකොට ගමන් කරන දුර 3යි. එහෙමනම් පළමු බෝලය s වෙත රැගෙනීමේදී ක්‍රීඩකයා ගමන් කරන දුර 3යි 6යි. නේද? යන්න 3යි එන්න 3යි. 3යි 6යි. දැන් බලමු දෙවෙනි බෝලය එස්සත රැගෙනීමේදී ක්‍රීඩකයා ගමන් කරන දුර x සින්න ක්‍රීඩකයා දෙවෙනි බෝලය වෙත දිව යනවා. එතකොට එයා ගමන් කරන දුර 3යි 1යි 4යි. දැන් බෝලය රැගෙන s වෙත දිව යනවා. එතකොට ගමන් කරන දුරත් 4යි. එමනම් 4යි 8යි. එමනම් දෙවෙනි බෝලය s වෙත රැගෙනීමේදී ක්‍රීඩකයා ගමන් කරන දුර 8යි. දැන් අපි බලමු තුන්වෙනි බෝලය එස්සත රැගෙනීමේදී ක්‍රීඩකයා ගමන් කරන දුර සොයන්න. x සින්න ක්‍රීඩකයා තුන්වෙනි බෝලය වෙත දිව යනවා. එතකොට එයා ගමන් කරන දුර 3යි 1යි 4යි 1යි 5යි. දැන් බෝලය රැගෙන එස්සත දිව යනවා. එතකොට එයා ගමන් කරන දුර ආපස්සට 5යි. යන්න 5යි එන්න 5යි. එහෙමනම් තුන්වෙනි බෝලය එස්සත රැගෙනීමේදී ක්‍රීඩකයා ගමන් කරන දුර 10යි. 10යි. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ 6 8 10 සමාන්තර ශ්‍රේණියක අනුයාත පද තුනක පිළින්න බව පෙන්වන්න. අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක මූලික ලක්ෂණය තමයි පොදු අන්තරයේ නියතයක් වීම. එහෙනම් අපි දැන් බලමු මේ 6 8 10 පොදු අන්තරය. ඔයගොල්ලෝ දන්නා පොදු අන්තරය සොයන ආකාරය නේ. අනුයාත පද යුගලක පසු පදයේ පෙර පදයෙන් අඩු කරනවා. අඩු කිරීමෙන් පොදු අන්තරය ලබා ගන්නවා නේ.
අතර මේ පදේ උගලා ගමු. මෙන්න පසුපදයේ මෙන්න පෙර පදයේ. 10න් 8ක් අඩු කරනවා. එතකොට අපිට පොදු අන්තරය එනවා 2ක්. 10න් 8ක් 2යි. 8න් 6ක් අඩු කරමු. පොදු අන්තරය 2යි. එහෙමනම් මේ ශ්‍රේණියේ පොදු අන්තරය 2යි. වෙනස් නොවන අගයක්, නියත අගයක්. එහෙමනම් පොදු අන්තරය නියතක් වෙන 6 8 10 සමාන්තර ශ්‍රේණියක අනුයාත පද තුනක් බවට පත් වෙනවා. හරි. ඊට පළවෙනි කොටසේ පිළිතුර එච්චරයි. පොදු අන්තරය නියතයක් බැවින් 6 8 10 සමාන්තර ශ්‍රේණියක අනුයාත පද තුනකි. හරි. එමනම් අපි දැන් බලමු දෙවෙනි ප්‍රශ්නේ. 16 වෙනි බෝලයේ එසද රැගෙන යාම සඳහා දිව යන දුර කොපමණද? 16 වෙනි බෝලයේ එසද රැගෙන යාම සඳහා දිව යන දුර කොපමණද? 16 වෙනි බෝලයේ එසද රැගෙන යාම සඳහා දිව යන දුර සමාන වෙනව නේද? සමාන්තර ශ්‍රේණියේ 16 වෙනි පදයට. සමාන්තර ශ්‍රේණියේ 16 වෙනි පදයට. එහමනම් අපි දැන් තියෙන්නේ සමාන්තර මේ 6 8 10 ඇතුළත් සමාන්තර ශ්‍රේණියේ 16 වෙනි පදය සොයා ගැනීමයි. අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක n වෙනි පදයේ සොයන සූත්‍රය. Pn සමානයි a ධන n ඍණ 1 වරක් d. එhmenan අපි දැන් 16 වෙනි පදයේ සොයමු. P16 16 වෙනි පදය සමානයි a ශ්‍රේණියේ මුල් පදය. ශ්‍රේණියේ මුල් පදය 6යි. 6 ධන n පද සංඛ්‍යාව. අපෙන් ගන්නේ 16 වෙනි පදයනේ. එහෙනම් පද සංඛ්‍යාව 16යි. ඍණ 1 පොදු අන්තරය. D කියන්නේ පොදු අන්තරය 2යි. පොදු අන්තරය 2යි. මෙන්න සූත්‍රය මෙන්න ආදේශය. දැන් අපි සුළු කරමු. හයයි ධන 16 එකක් 15යි 15 ගුණ කරමු දෙකෙන්. අපි මුලින් ගුණ කරනවා ඊළඟට එකතු කරනවා. 15 සරක් දෙක 30යි. 30ට අපි එකතු කරනවා 6ක්. 30යි 36යි. එහෙමනම් 6 8 10 ඇතුළත් සමාන්තර ශ්‍රේණියේ 16 වෙනි පදය 36යි. එහෙම නැත්නම් 16 වෙනි බෝලය S එක රැගෙනීමේදී ක්‍රීඩකයා විසින් දුවන දුර මීටර 36යි. මීටර 36යි. හරි. දෙවෙනි කොටසට පිළිතුර ලබා ගත්තා. දැන් අපි බලමු තුන්වෙනි කොටස. මේ අන්දමට 20 වෙනි බෝලයත් S එක රැගෙනීමේදී ක්‍රීඩකයා දිවන මුළු දුර කිලෝමීටර් භාගය නොඉක්මන බව පෙන්වන්න. 20 වෙනි බෝලයත් මේ අන්දමට 20 වෙනි බෝලයත් S එක රැගෙනීමේදී ක්‍රීඩකයා දිවන මුළු දුර කිලෝමීටර් භාගය නොඉක්මන බව පෙන්වන්න. එතකොට දැන් මෙතන කියනවා මේ අන්දමට 20 වෙනි බෝලයත් S එක රැගෙනීමේදී ක්‍රීඩකයා දිවන මුළු දුර. මෙතන අහන්නේ මුළු දුරක් ගැන. 20 වෙනි බෝලයත් S එකට ගෙනියම. මේක පළවෙනි බෝලය කියනවා, දෙවෙනි බෝලය කියනවා, තුන්වෙනි බෝලය කියනවා. ඔය වගේ 20 වෙනි බෝලයත් S එකට අරන් එනවා. අන්න එතකොට ක්‍රීඩකයා ගමන් කරලා තියෙන මුළු දුර කිලෝමීටර් භාගය නොඉක්මන බව පෙන්වන්න කියලා කියනවා. එතකොට මෙතන මුළු දුරක් අහන අවස්ථාවකදී අපි සෑම විටම හිතේ තියාගන්න ඕනේ මුළු දුරක් අහනවා නම් ඒ අහන්නේ දුරේ එකතුවක්. එක් බෝලයේ S එකට ගෙනීමේදී දිව යන දුරේ එකතුවයි මේ අහන්නේ. එමනම් අපි දැන් බලමු 20 වෙනි බෝලයක් S එකට ගෙනීමේදී ක්‍රීඩකයා දිව යන මුළු දුර සොයන්න. ඒක සමාන වෙනවා සමාන්තර ශ්‍රේණියේ පද 20ක එකතුවට. පද 20 එකතුවට. එමනම් අපි දැන් සමාන්තර ශ්‍රේණියේ මේ සමාන 6 8 10 ඇතුළත් සමාන්තර ශ්‍රේණියේ පද 25ක් සොයමු. දැන් ඕගොල්ලෝ දන්නවා සමාන්තර ශ්‍රේණියක පද n සංඛ්‍යාවක එකතුව සොයන සූත්‍ර. සූත්‍ර දෙකක් තියෙන බව ඔයගොල්ලෝ දන්නවා නේද? පළවෙනි සූත්‍රය මොකද්ද? පළවෙනි එකතුව සොයන පළවෙනි සූත්‍රය Sn සමානයි n බෙදීම 2යි a ධන n. මුල් පදය අවසාන පදය පද සංඛ්‍යාව. ඒ වගේම පද n සංඛ්‍යාවක අයිතිය සොයන තවත් සූත්‍රයක් තියෙනවා Sn සමානයි n බෙදීම 2යි 2ක් a ධන n ඍණ 1 වරක් d. 2ක් a ධන n ඍණ 1 වරක් d.
A මුල් පදය D පොදු අන්තරය. ඔය සූත්‍ර දෙකම භාවිතයෙන් අපිට පුළුවන් මේ සමාන්තර ශ්‍රේණියේ පද 25ක සොයන්න. ඔයගොල්ලෝ මේ සූත්‍රය භාවිතන ගත්තොත් ඔයගලන්ට අවශ්‍ය වෙනවා අවසාන පදය. පද 20කයි කියන අපේ සාගන්න ඕනේ. එවන ඔයගලන්ට අවශ්‍ය වෙනවා 20 වෙනි පදය. නමුත් මේ සූත්‍රය භාවිතන ගත්තොත් අපිට 20 වෙනි පදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ සූත්‍රයේ 20 වෙනි පදයක් ගැන කියවෙන්නේ නැහැ. මට අවසාන පදයක් ගැන කියවෙන්නේ නැහැ. එතනදී කියවෙන්නේ මුල් පදයයි පොදු අන්තරය පමණයි. ඒ නිසා මේ සූත්‍රය භාවිතයෙන් අපිට පහසුවෙන්ම පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. හරි. එහෙනම් අපි මේ සූත්‍රය මුලින්ම යොදාගමු බලන්න. Sn අපිට අවශ්‍ය වෙන්නේ පද 25ක පද 20ක අයිතියයි. එහෙනම් S20 සමානයි පද 20යි. 20 බෙදීම 2 දෙකක් A මුල් පදේ අපි දන්නවා 6යි. දෙක ගුණ කිරීම 6යි. ධන පද 20ක අයිතිය නිසා n සමානයි 20. පද සංඛ්‍යාව 20 ඍණ 1 B පොදු අන්තරය 2යි. පොදු අන්තරය 2යි. ආදේශ කරා. දැන් අපි සුළු කරගමු. 22 න් බෙදුවාම අපි දන්නවා 10යි. දෙවරක් 6 12යි. ධන 20 න් එකක් 19යි. 19 ගුණ කරමු 2න් 12යි. 19 වරක් 2 දෙවරක් 9 18 8 ධම්ම එකක් විතර දෙවරක 2 1යි 3යි 38යි. 38යි. 10යි. 12යි 38යි 8යි 2යි 10න් බිඳු ධම්ම එකක් විතරයි 3යි 1යි 4යි 5යි 50 ගුණ කරන් දෙනවා 10යි. 50 ගුණ කරනවා 10න් අපිට එනවා 500ක්. මීටර 500ක් එනවා. එහෙනම් මේ ශ්‍රේණියේ පද 20ක අයිතිය 500යි. එතකොට මෙතනදී 20 වෙනි පන්දුව 20 වෙනි බෝඩය එස්සත රැගෙනීමේදී ක්‍රීඩකයා ගම දිව ඇති මුළු දුර මීටර 500ක් වෙනවා. මීටර 500ක් වෙනවා. එතකොට ඒගොල්ලෝ අපෙන් අහන්නේ 20 වෙනි බෝඩයක් එස්සත රැගෙනීමේදී ක්‍රීඩකයා ගමන් කරන නැත්නම් ක්‍රීඩකයා දිව යන මුළු දුර කිලෝමීටර් භාගය නොඉක්මන බව පෙන්වනවා. කිලෝමීටර් භාගය නොඉක්මන බව පෙන්වනවා. එතන මීටර 500 කියන්නේ කිලෝමීටර් භාගයයි. මීටර 500 කියන්නේ කිලෝමීටර් භාගයයි. එහෙමනම් 20 වෙනි බෝඩයක් එස්සත රැගෙනීමේදී මුළු දුර කිලෝමීටර් භාගය නොඉක්මන බව අපිට ඔප්පු වෙනවා. කිලෝමීටර් භාගය නොඉක්මන බව අපිට ඔප්පු වෙනවා. එතකොට මෙන්න මේ සූත්‍රය යොදා ගැනීම වඩාත් පහසු වුණා. අපිට මේ සූත්‍රය යොදා ගන්නත් පුළුවන්. අපයි ටිකක් අපහසුයි. මොකද මේ අවසාන පදය. ඒ කියන්නේ 20 වෙනි පදය සොයා ගන්න වෙනවා. එහෙනම් කොහොමද අපි මේ සූත්‍රයත් භාවිතයට ගමු බලන්න. අපි මුලින්ම අවසාන පදය හොයාගමු. n වෙනි පදය කියන්නේ 20 වෙනි පදය. අපි දන්නවා n වෙනි පදය සමානයි tn සමානයි a ධන n ඍණ එකවරක් d. හොයාගමු 20 වෙනි පදය. t 20 සමානයි a මුල් පදය 6යි ධන n. 20 වෙනි පදය නිසා n කියන්නේ 20යි පද සංඛ්‍යාව 20යි ඍණ 1 d කියන්නේ පොදු අන්තරය 2යි. හයයි ධන 20න් එකක් 19යි 19 ගුණ කරමු 2කින් 6 ධන දෙවරක් 9 18 8 ධන එකක් විතරයි දෙවරක් 1 2 1යි 3යි 38 ධන 6 38 අපි 6ක් එකතු කරමු 6යි 6යි 12යි 14න් 4යි එකක් විතරයි 3යි 1යි 4යි. එතකොට අපි දන්නවා 20 වෙනි පදය 44ක් වෙනවා. ඒ කියන්නේ අවසාන පදය 44ක් වෙනවා. අපි මේ සූත්‍රයේ එල්ලෙනුවට 44 ආදේශ කරනවා. එල්ලෙනුවට 44 ආදේශ කරනවා. හරි. එහෙනම් අපි දැන් 84 ආදේශ කරමු බලන්න. අපි සොයන්න යන්නේ පද 20ක අයිතිය. S20 සමානයි පද සංඛ්‍යා 20යි 20 බෙදීම 2යි ඒ මුල් පදය 6යි ධන l අවසාන පදේවත් 20 වෙනි පදය 20 වෙනි පදය 44යි 22 න් බෙදුවාම 10යි 44යි 6යි එකතු කරාම අපිට එනවා 50 50 10න් වැඩි කරාම අපිට එනවා 500ක්. එතකොට 20 වෙනි බෝඩය
එස්සත රැගෙනීමේදී ක්‍රීඩකයා දිවයන මුදුල මීටර 500යි, ඒ කියන්නේ කිලෝමීටර් භාගයයි, ඒ කියන්නේ කිලෝමීටර් භාගය නොහික්මන බව අපිට ඔප්පු වෙනවා. එතකොට මේ ගැටලුවේ පළවෙනි කොටස් තුනේ එච්චරයි. ඔය ගැටලුවේ තව වෙනම කොටසක් තිබුණා. අපි ඒ කොටසත් පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඒගොල්ලෝ ඊළඟ කොටසෙන් අපෙන් අහලා තිබ්බා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සමාන්තර ශ්‍රේණිය සහ ගුණෝත්තර ශ්‍රේණිය අතර වෙනස උදාහරණයක් තුලින් පැහැදිලි කරන්න. සමාන්තර ශ්‍රේණිය සහ ගුණෝත්තර ශ්‍රේණිය අතර වෙනස උදාහරණයක් තුලින් පැහැදිලි කරන්න. අපි ඒ කොටසට පිළිතුර ගන්න බලමු. අපි බලමු සමාන්තර ශ්‍රේණිය සඳහා උදාහරණයක් ගමු. සමාන්තර ශ්‍රේණිය සඳහා උදාහරණයක් ගමු. 2 4 6 8 10 නොආකාරයට ගමන් කරන ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණිය. දැන් අපි බලමු ගුණෝත්තර ශ්‍රේණිය සඳහා උදාහරණයක් ගමු. ගුණෝත්තර ශ්‍රේණිය සඳහා උදාහරණය 2 4 8 16 32 නොආකාරයට ගමන් කරන ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණියක පොදු ලක්ෂණය තමයි පොදු අන්තරේ නියතයක් කියන්නේ. අපි අද කරමු පසුපදයේ කරපදයේ 8න් 10න් 8ක් 2යි. 8න් 6ක් 2යි. 6න් 4ක් 2යි. 4න් 2ක් 2යි. එතන මේකේ පොදු අන්තරය 2යි. එතන පොදු අන්තරය වෙනස් වෙන්නේ නැහැ. නියතයක්. එමනම් සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරේ නියතයක් වෙනවා. පොදු අන්තරයේ නියතයක්. මේකෙන් පෙන්නු කරන්නේ නියතයක් කියන එක. පොදු අන්තරේ නියතයක්. තර ගුණෝත්තර ශ්‍රේණියක ඔයගෙම නියතයක් දක්වන්න ලැබෙනවා. ගුණෝත්තර ශ්‍රේණියත් ඔයගෙම නියතයක් දක්වන්න ලැබෙනවා. අපි මේ නියතය හඳුන්වනවා පොදු අනුපාතය කියලා. පොදු අනුපාතය. තර ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය අපි ලබා ගන්නේ අනුයාත පදයුගලක පසුපදයේ පෙරපදයෙන් බෙදීම. අපි මේ පදයුගල ගමු. මෙන්න පසුපදය, මෙන්න පෙරපදය. අපි පසුපදයේ පෙරපදයේ බෙදුණු 32 බෙදුණු 16. දැන් බලන්න ආගේ ඔන්න පොදු අනුපාතය 16 1යි 16 2යි. පොදු අනුපාතය 2යි. 16 8ෙන් බෙදන්න. 16 බෙදා 8ෙන්. පොදු අනුපාතය 2යි. 8 2යි 8 2යි. 8 බෙදන්න 4ෙන්. 8 බෙදනවා 4ෙන්. 4 2යි 4 2යි. පොදු අනුපාතය 2යි. 4 බෙදන්න 2කින්. 4 බෙදනවා 2කින්. 1යි 2යි. පොදු අනුපාතය 2යි. අපි පොදු අනුපාතයේ සංකේතවත් කරන R වගේ රේෂියෝ R වගේ සංකේතවත් කරනවා. R වලගේ එතන 2යි. එතන R වලගේ නියතයක් වෙනවා. වෙනස් නොවන අගයක් වෙනවා. R වලගේ 2යි. නියතයක්. ඔන්න සමාන්තර ශ්‍රේණිය සහ ගුණෝත්තර ශ්‍රේණිය අතර වෙනස. මොකද මොන වෙනස? සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය නියතයක් වෙන අතර ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය නියතයක් වේ. මුලින්ම උදාහරණ දෙක සඳහන් කරලා ඔය පිළිතුර අවසාන නිගමන වශයෙන් දෙනවා. සමාන්තර ශ්‍රේණියක පොදු අන්තර නියතයක් වෙන අතර ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය නියතයක් වේ. හරි. එමනම් අද අපි සමාන්තර ශ්‍රේණිය ආශ්‍රිත ගැටලුවක් සාකච්ඡා කරේ. අපි ඉදිරියේදී සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි ආශ්‍රිත ගැටලුද සාකච්ඡා කරමු. ඔබට හැමෝටම ආයුබෝවන්.